ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනය නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එකයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මම එක්ක තරඟ කරපු ඩලස් අලාපිරුව මැතිතුමාටත් අනුර දිසානායක මන්තුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මම ඩලස් අලාපිරුව මන්තුමා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගැන වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායකටත් එතුමාගෙන් උත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමති විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ඒ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකට එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මන්තුමා ඇතුළු සියලු දෙනාගෙන්මත් ඒ ඉල්ලීම මම කරනවා. මේ පාර්ලිමේන්තුව තුළ පෙන්නුම්කට තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති වූ පිළිබිඹුවක්. මතක තබන්න. එළියේ ජනතාවත් මේ සභාගර්භයේ ඔබලාත් අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වී තිබෙනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි මේට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවේ මා අපේක්ෂා කරන්නේ නැහැ. මොකද මේක ඇති වුවහාම අපි සියලුම දේශපාලන ව්‍යාපාර කණ්ඩායම් මුණ ගැහුණා. ඒ කණ්ඩායම් වලට අපේ යෝජනාව වුණේ කුමක්ද? මා කිව්වා ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය ඉදිරි දේශපාලන බලව්‍යාපෘතියකට සම්බන්ධ නොවන දෙන තෝරාගමු.